අයිබුවන් හැමෝටම අද වීඩියෝ එක කරන්න හිතුවේ මෙන්න මේ ඩයලොග් ලගෙන S12 Pro රවුටර් එක අන්ලොක් කරන විදිය. ගොඩක් පේජ් වල කට්ටිය අහලා තිබ්බා, මැසේජ් උත් දාලා අහලා තිබ්බා, හැමතැනම දකින්නවා මේක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය අන්ලොක් කරන්න ලොකු ගණන් දීලා අන්ලොක් කරගත්ත කට්ටියක් ඉන්නවා, සල්ලි දීලා අන්ලොක් කරන්න හොයන කට්ටියක් ඉන්නවා. ඉතින් මේක ලොකු වැඩක් නෙමෙයි, විනාඩි 10ක 15ක පොඩි වැඩක් තියෙන්නේ. ලැප් එකක් හරි PC එකක් හරි තියෙන ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් වැඩක්. හරියට වීඩියෝ එක මුලින් ඉඳන් බලලා අයිඩියා එකක් ගන්න. පොඩි වැඩක් තියෙන්නේ, බය වෙන්න එපා. වැඩේ කොට දාගන්න පුළුවන්. මං ඉන්න තැනට රවුටර් සිග්නල් නෑ ලොකේෂන් එකට. මේක මේ මොබයිල් සිම් එකක් දාලා තමයි තියෙන්නේ. අන්ලොක් කරලා මොබයිල් සිම් එකෙන් වැඩ කරනවා, ගැටලුවක් නෑ. මේ බෑන්ටරි එක 8 එකයි 40 සෙට් එකම සපෝට් කරනවා. මං ඉන්න ලොකේෂන් එකට නම් බෑන්ටරි එකට විතරයි සිග්නල් තියෙන්නේ. ලෑම්ප් පෝල් එකකින් වැඩ කරන නිසා හරි මේක අන්ලොක් කරගන්න ඔයාලට ඕනේ වෙනවා ලැප් එකේ මුලින්ම මෙන්න මේ ඇප්ලිකේෂන් එක දාගන්න. මෙන්න මේ පුටි කියලා ඇප් එකක් තියෙනවා. මේක ඉන්ටර්නෙට් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක දාගන්න මේ ලැප් එකට මේකයි මම මේකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ෆයිල් එකක්. මෙන්න මේ ටිකයි ඕන වෙනවා. මේ ටික තමයි වැඩේ කරන්න ඕන වෙන්නේ. විනාඩි 10ක විතර පොඩි වැඩක් තියෙන්නේ. හරි මුලින්ම මේකේ මේ රවුටර් එකේ ටෙල්නෙට් ඔන් කරගන්න ඕනේ. ටෙල්නෙට් එනේබල් කරගෙන ඒ හරහා තමයි මේකේ වැඩේ කරගන්න තියෙන්නේ. දන්නේ නැති කෙනෙක්ට උනත් වැඩේ කොට දාගන්න පුළුවන්. පොඩි වැඩක් තියෙන්නේ. හරියට වීඩියෝ එක බලලා පාත් එකේ ගියොත් මේ ඔයාටම මේ වැඩේ කොට දාගන්න පුළුවන්. කාටවත් සල්ලි දෙන්නවත් අය වෙන දේවල් කරන්නවත් ඕනේ නැහැ. ෆර්ම්වෙයා කඩන්න ඕනෙත් නැහැ. තියෙන ෆර්ම්වෙයා එකේම අන්ලොක් කරගන්න පුළුවන්. මේකේ මුලින්ම පෙන්නන්නම් ඔයාලට මේකේ තියෙන ලොගින් ටික. සාමාන්‍යයෙන් යූසර්ට දෙන්නේ මේකේ තියෙන මේ වලින් 100ට 20ක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ සෙටින්ග්ස් දීලා මේ යූසර් account එකේ. මේ පේනවා ඇති. ඔය ටික තමයි යූසර්ට දීලා තියෙන්නේ යූසර් ලොගින් එකේ. ඊට පස්සේ මේකේ ආය කම්පැනි මේ කට්ටියට දෙනවා වෙනම ඔපරේටර් ලොගින් එකක්. ඒකෙත් තියෙන සෙටින්ග්ස් වලින් 150ක් වගේ තමයි ඔපරේටර්ට දීලා තියෙන්නේ. එයාට තියෙන්නේ ඔන්න ඔය ටික අරට වඩා පොඩ්ඩක් වැඩිපුර දීලා තියෙනවා. මේ සෙල් ලොක් කරන ඒවාම ඔන්න ඔය ටික තියෙන්නේ. හැබැයි ඔයාලට මේක අන්ලොක් කරාට පස්සේ මෙන්න මේ ලොගින් එක ගන්න පුළුවන්. මේ සුපර් ඇඩ්මින් ලොගින් එක. මේක හැම එකක්ම වගේ සෙටින්ග්ස් ටික තියෙනවා ඔයාට. මේ පේන ඇති අර කලින් තිබ්බට වඩා ගොඩාක් සෙටින්ග්ස් සෙට් එකක් තියෙනවා මෙහා පැත්තේ. මේක මේ කම්පැනි ඔපරේටර්ටවත් දෙන්නේ මේ ලොගින් එක. මේ ටික ඔක්කොම මේව කරගන්න පුළුවන්. SMS VPN සම්පූර්ණම සෙට් එකම තියෙනවා මේකේ. හරි මේක කරන්නේ කොහොමද කියලා ඔයාට මුලින්ම ඉස්සරම රවුටර් එකට ලොග් වෙලා මේක ඔයාට දැනට තියෙන යූසර් ලොගින් එක විතරයි. මේක යූසර් ලොගින් එකට යන්න. යූසර් නේම් පාස්වර්ඩ් දීලා යූසර් ලොගින් එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එකේ මෙන්න මෙතන ටිකට ගියාට පස්සේ මේකේ තියෙනවා more tool කියන එකේ developer tool කියලා එකක්. මෙන්න මේකට යන්න. මේකට ගිහිල්ලා මෙතන මේ ධන ලකුණු වල ඇප්ලිකේෂන් එක කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා session storage කියලා එකක්. මෙන්න මේකෙන් ඔයාගේ session ID එක copy කරගන්න ඕනේ. මේ තියෙන්නේ මෙතන session ID කියලා. මෙන්න මේක copy කරගන්න. මේක ඕන වෙනවා telnet open කරගන්න. මේකේ කොපියක් දාගන්න මේ notepad එකකට. මේක copy කරගෙන මම මේ දාලා තියෙන ෆයිල් එකේ මෙන්න මෙතන තියෙනවා
session ID කියලා පොඩි මේ එකක් කමා දෙකක් තියෙන එකක් ඒකේ හරි මැදට කොපි කරගන්න මේක මේ පේස්ට් කරගන්නවා කොපි කරගත්ත එක මෙන්න මේ විදිහට අර කමා දෙක දෙපැත්තට හිටින්න අතන කොපි කරගත්ත session ID එක දාලා කොපි කරගෙන මේකෙන් මෙන්න මෙතන මේ error කියලා ඩොට් ටිකක් තියෙන තැන ඉඳන් ඔක්කොම ටික කොපි කරගන්න උඩට මෙන්න මෙතනට එන එක හරි කොපි කරගෙන ආපහු මෙන්න මෙතනට ඇවිල්ලා browser එකේ මෙන්න මේකේ තියෙනවා console කියලා එකක් අන්න ඒකට ඇවිල්ලා console කියන එකට ඇවිල්ලා මේක මෙතනට paste කරගන්න කොපි කරගෙන ආව ටික මෙතනට දාගන්න මේ විදියට දාලා enter එක ගහන්න ඒවම මෙතන එනවා මෙහෙම success කියලා දැන් මේකේ මේ telnet open වෙලා තියෙන්නේ telnet enable කරගත්තට පස්සේ මේක අයින් කරලා අර මං කියපු application එක on කරගන්න පුටි එක මේකේ එන්න මෙතන telnet කියන එකට දාගන්න මතක ඇතුව අනිවාර්යෙන් මේකේ කෝඩ් එක හදනකොට ඔයාගේ මේ router එකේ තියෙන IP එක මෙතනට දාගන්න මගේ 8i එක තියෙන නිසා 8i එක දැම්මෙන් ඔයාලා වෙනස් ගොඩක් ඩයලොග් වල 8i එක තමයි එන්නේ ඔයාලා වෙනස් කරගෙන තියෙනවා නම් ඒක 7i එක හරි 1i එක හරි තියෙනවා නම් ඒ router එකේ තියෙන IP එක මෙතනට දාගන්න දාලා මේ telnet enable කරගෙන මෙතනට ඇවිල්ලා ඒ IP එක දෙන්න ඒ IP එක දෙන්න port එක මෙතන 23 select වෙලා තියෙනවා ඊට පස්සේ මේක open කරගන්න හරි එතකොට මෙන්න මේ වගේ එකක් එන්නේ මේක දැන් telnet enable වෙලා තියෙන්නේ මෙතන මුලින්ම ඔයා type කරන්න cd space එකක් තියලා slash එකක් ගහලා etc/config මෙන්න මේ විදිහට ගහගන්න cd කියලා ස්පේස් එකක් තියලා ස්ලෑෂ් එකක් තියලා etc/config ගහලා එන්ටර් කරන්න එතකොට config mode එකට එනවා ඊට පස්සේ cat කියලා cat ස්පේස් එකක් තියලා tosat කියලා ගහලා එන්ටර් එකක් ගහන්න එතකොට මේකේ සම්පූර්ණම ඔය තියෙන ෆයිල් එක ඕපන් වෙලා ඒකේ විස්තර ටික පෙන්නනවා මේක ඔයාලට හොයාගන්න වෙනවා මෙන්න මේ ටික මේකේ තියෙන ඔයාගේ user password එකයි test user password එකයි තියෙන තැන හරි මෙන්න මෙතන තියෙනවා කියන password එක test password එකයි user password එකයි මෙන්න මේ ටික copy කරගන්න මේ ටික ඕන වෙනවා ඔයාගේ වැඩේ කරගන්න control C ගහලා copy කරගෙන මේක දාගන්න වෙනම notepad එකකට මෙන්න මේක මේ password එක තියෙන්නේ මේකේ කෝඩ් එකක් විදියට. එතකොට මේක රීඩ් කරලා මේකේ password එක හොයන්න බෑ. ඩිකෝඩ් කරලා ගන්න ඕනේ. මේ එහෙම කරන්න බැරි නිසා මේක කරන්න තියෙන ලේසිම වැඩේ තමයි වගේ දැන් user password එක තියෙනවානේ router එකේ පිටිපස්සේ තියෙන password එක අන්න ඒකට මේක super admin password එක මාරු කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන ඔයාට දාලා තියෙන ෆයිල් එකේ telnet enable කරන දැන්න පල්ලෙහින් තියෙනවා මෙන්න මේ SED කියලා කෝඩ් එකක් තියෙන මෙතන මම මේ test password
පාස්වර්ඩ් කියලා දෙකක් ගහලා තියෙනවා. ඒකේ මේ ටෙස්ට් පාස්වර්ඩ් කියන තැනට මේකේ තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්න. මේකේ තියෙන මේ ටෙස්ට් පාස්වර්ඩ් කියලා මෙන්න මේකේ මේ අංක ටික මෙතනට නිකන් කොපි කරගන්න. ඊට පස්සේ ඒක මෙතනට දාගන්න. ටෙස්ට් පාස්වර්ඩ් කියන තැනට ඒක දාගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් කියන තැනට මේකේ යූසර් පාස්වර්ඩ් එක දාගන්න. මෙන්න මේ tset password කියලා තියෙන එක. හරි. මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ මේකේ වෙන්නේ ඔයාගේ user password එකම මේකේ super admin password එක විදිහට change වෙන එක. ඊට පස්සේ මේක copy කරගන්න. copy කරලා මෙන්න මෙතනට ගිහින් මෙතනට ගිහින් මේ code එක run කරන්න. මේක මම code එක run කරන්නේ කලින් දාලා තියෙන නිසා මේක run කරනකොට මේ මෙතන කෝඩ් එක පේස්ට් කරලා එන්ටර් එක ගහන්න. එතකොට ඒක රන් වෙලා ඔයගේ පාස්වර්ඩ් එක චේන්ජ් වෙනවා. චේන්ජ් වුණාට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ එහෙමම පල්ලෙහෙන් මෙන්න මේ PLMN unlock කියලා තියෙන්නේ. අන්න ඒකත් කොපි කරලා අරගෙන අර වගේම මෙතනට දාලා පේස්ට් කරන්න. එතකොට ඔයාගේ මේ ලොක් කරලා තියෙන PLMN ටික අයින් වෙලා යනවා. මේ ටික ෆයිල් එකේ මේ මැද තියෙනවා මේ ටික. ඒ ටිකත් ඉරේස් කරගන්න තමයි අර කෝඩ් එක තියෙන්නේ. මේ කෝඩ් එකත් රන් කරගන්න. ඊට පස්සේ ඩිවයිස් එකට රීබූට් එකක් දෙන්න තමයි තියෙන්නේ. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පේජ් එකට. හරි නැත්නම් මේකට කමෙන්ට් එකක් හරි දාන්න කියලා දෙන්න. මේක රන් කරලා ඊට පස්සේ මේක ක්ලෝස් කරගන්න. මේක අයින් කරාට පස්සේ ආයෙ ඔයාට මේකට එන්න ඕන නම් මේ අපහු ටෙල්නෙට් එනේබල් කරලා එන්න ඕනේ. මොකද රවුටර් එක රීබූට් වෙච්ච ගමන් ටෙල්නෙට් අයින් වෙනවා. ඊට පස්සේ ඔයා යූස් කරන සිම් එකක් දාලා මේ රවුටර් එක රීබූට් කරලා ඔෆ් කරලා ඔන් කරගන්න. S12 Pro වල තියෙන එකම ගැටලුව තමයි ඔෆ් වෙලා ඔන් වෙන්න යනකොට සාමාන්‍යයෙන් සිග්නල් එක අල්ලන්න විනාඩි 4ක් 5ක් වගේ ටයිම් එකක් යනවා යා ඔන් වෙන්න. තමයි ඉෂුව එකකට තියෙන්නේ. මේක බෑන්ඩ් 40 වල විතරක් ලොක් කරලා යන නිසා මේක මේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් විතරයි පාවිච්චි කරන්න පුළුවන් ඩයලොග් ලගේ.
මොබයිල් සිම් සපෝට් කරන්නේ නැහැ. අන්ලොක් කරාට පස්සේ මම දැන් මේ මගේ මොබයිල් සිම් එකක් තමයි දාලා තියෙන්නේ මේකට. මොබයිල් සිම් එකක් දාලා බෑන්ඩ් 3 එකකින් යූස් කරන්න පුළුවන්. HBB සිම් එකක් තියෙනවා නම් ඒක උනත් මේ බෑන්ඩ් 3 එකකින් හරි 8 එකකින් හරි ඔයගේ ලොකේෂන් එකට සිග්නල් තියෙන එකකින් යූස් කරන්න පුළුවන්. ඒකෙන් මම මේ CA සපෝට් කරනවා. හරි රවුටර් එක ඔන් වුණා. ඊට පස්සේ රවුටර් එකේ ලොගින් එකට යන්න ඔයා. ගිහිල්ලා මෙතන ලොගින් කියන තැනට ගිහිල්ලා යූසර් නේම් එක විදියට දෙන්න ඉසට් ටු සැට් කියන එක මෙන්න මේ විදියට ඉසට් ටු සැට් කියලා යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එක විදියට මේ රවුටර් එකේ පල්ලෙහා තියෙන ඔයාගේ යූසර් පාස්වර්ඩ් එක දෙන්න. ස්ටිකර් එකේ මෙන්න මෙතන තියෙන යූසර් පාස්වර්ඩ් එක කියන එක දෙන්න. එතකොට මේ සුපර් ඇඩ්මින් පාස්වර්ඩ් එක විදියට යූසර් පාස්වර්ඩ් එක චේන්ජ් කරලා තියෙන නිසා ඒක ගන්නවා මෙතනට. මෙන්න මේ යුනිට් එක දැන් බෑන්ඩ් 3 එකෙන් තමයි අප් වෙලා තියෙන්නේ සිග්නල් එක. මම ඉන්න ලොකේෂන් එකේ ලෑම්ප් පෝල් එකෙන් සිග්නල් තියෙන නිසා මෙතන CA ස්ටේෂන් මේ CA න ඇක්ටිවේෂන් එක පෙන්වන්නේ නැහැ. ස්ටේටස් එක ඩිස්කනෙක්ට් පෙන්වන්නේ. මේකේ පල්ලෙහින් තියෙනවා මේක මේ CA වෙන විදියක් 3 නැත්නම් 38 340 840 40 ඒ විදියට මේ තියෙනවා. එකම මේකේ හරි වෙන වෙන බෑන්ඩ් වල හරි කම්බිනේෂන් හැදෙන විදිය. ඔයගේ ලොකේෂන් එකේ CA තියෙනවා නම් CA සපෝට් කරයි. CA tie සපෝට් කරන ලොකේෂන් එකේ ඉන්නවා නම් හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. මේකේ මගේ බෑන්ඩ් 3 එකේ දැනට ස්පීඩ් ටෙස්ට් එකක් දාලා පෙන්නන්න. මේ වෙලාවේ RSRP CA වගේ ලෙවල් එකක තියෙන්නේ. ඒත් හොඳ ස්පීඩ් එකක් තියෙනවා මේ මොබයිල් වලින් සපෝට් කරන නිසා. අප්ලෝඩ් එහෙම ඕන කට්ටියට සෑහෙන වටී වැඩේ. අප්ලෝඩ් එකත් 13:15 ඉස්සකට කිට්ටු වෙන්න වගේ යනවා. ඩවුන්ලෝඩ් එකේ අප්ලෝඩ් 23ක් වගේ යනවා මේ වෙලාවේ. ලොකේෂන් එකේ 101 වගේ තමයි සිග්නල් එක තියෙන්නේ. ඉතින් මේක ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට සෙටින්ග්ස් ටික ඔක්කොම වගේ තියෙනවා. ඕන එකක් ඕන විදියට චේන්ජ් කරගන්න පුළුවන්. සෙල් ලොක් කරගන්න ඒවා මේ WAN setting flight mode දාන ඒවා. එතකොට මෙතනින් 3G 4G මාරු කරන්න ඕන එකක් කරගන්න පුළුවන්. සම්පූර්ණ මේ යුනිට් එකේම කන්ට්‍රෝල් එක මෙතනින් තියෙනවා ඔයාට. යුනිට් එකේ කලින් SMS දාන්න එහෙම නෑ. මේ යූසර් ලොගින් එකේ මේකේ මැසේජ් යවන්න පුළුවන්. ඔයාගේ එන මැසේජ් බලන්න පුළුවන්. ඔක්කොම ටික තියෙනවා. ෆෝන් බුක් ෆයර්වෝල් එක මේජ් පුට්ටල AT කමාන්ඩ් රන් කරන්න පුළුවන්. නෙට්වර්ක් ටූල් සම්පූර්ණ සෙට් එකම තියෙනවා. මේ try කරලා බලන්න. ආය කාටවත් මේ අන්ලොක් කරගන්න සල්ලි දීදී මේවා කර කර ඉන්න ඕනේ නැහැ. මේ බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද ෆර්ම්වෙයා කඩන්න නැති නිසා ඔයාටම වැඩේ කුඩ දා ගන්න පුළුවන්. try කරලා බලන්න. මොකක් හරි issue එකක් තිබ්බොත් මේ මැසේජ් එකක් දාන්න පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න.
කට්ටියටම වැඩේ තේරෙන්නේ නැති කියලා හිතෙනවා. මේකේ මේ කන්ෆිගරේෂන් පාත් එකේ ඕනේ කෝඩ් ටික මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, නැත්නම් ෆයිල් එකක් හරි හදලා දාලා තියන්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම ගන්න බැරි වුණ කෙනෙක් හිටියොත් FB page එකට මැසේජ් එකක් දාන්න, යාට ෆයිල් එක හරි කෝඩ් ටික හරි මේ ෆ්‍රී ටයිම් එක දාලා දෙන්න. හරි, එහෙනම් වැඩේ කරගෙන ෆීඩ්බැක් එකක් දෙන්න. වැඩේ කරගත්තොත් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ෂෙයා එකක් දාන්න. හරි, එහෙනම් ආය වීඩියෝ එකකින් හම්බෙමු. කොටම ජය වේවා.